මේ තියෙන්නේ මේ අපේ නෝන්ලගේ ඉස්සරහා. හරිද? පැත්තේ ඔහොම මේ තියෙන්නේ අනිත් බණ්ඩේකට යන පාර. මේ යන්න තියෙන්නේ ඉතින්. කජු ගස් දෙකක් එහෙම තියෙනවා. පට්ටම සුවඳයි කජු මල් හැදිලා කජුත් හැදිලා තියෙන්නේ. හැබැයි මෝරලා නම් නැහැ. ඉතින් කජු මලුත් තියෙනවා. කජු ගස් තියෙනවා. තමයි තියෙන්නේ පාර. මේ යන්න තියෙන්නේ. ගිනි යවුවේ වාහනේ තියෙන්නේ. I think මේ යවුවට අහුණා කියන්නේ වාහනයක්. සොරිම තමයි ඉතින්. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඈත පේනවා මගේ වාහනයක තියෙනවා. කුකු කොහෙද යන්නේ? මේ බල්ලට දැන් මං ආයෙ මම හිතන්නේ අවුරුදු 1කමාරකින් විතරනේ. වා පිළේ ඉඳ ඇඟේ වෙරෙනවා එකම ගානට. ඔය එන්නේ අපේ නෝනාගේ මල්ලිගේ නෝනා. මල්ලි බඳ නෝනා. කඩේට ගිහිල්ලා එන්නේ. යා මං කාර් කරා එන්න. හරි බයි බයි. පේනවනේ තියන්නේ කාර් එකේ තියෙන අවුව. සොයෝ සංසාරේ සල්ලි වලට අරගෙන වාහන අවුවේ දාලා තියන්න බෑ දෙයියෝ. මේ පේනවාද මේ තියෙන්නේ අපේ නැන්දම්ම නැති වෙනකොට මේ මෙතන තිබුණේ පොඩි මේ බාර් එකක් දාලා තිබුණේ. ආයි බාර් එකක් දාලා තිබුණේ හකොඩින් නම් යවුණා. දැන් මේක හදලානේ. ඔය පේනව නේද? එක සැරේයි දැන් මේ ගිය සැරේ වර හයියෙන් වැහලා වතුර සාමාන්‍ය හැමහම මේ ගලන්න ගත්තනේ. ආන්නේ ෂොට් එක තමයි මේ පේනවනේ. කන්ත්‍රාත්කාරවන්ගේ හොඳකම. මේ යාළුවනේ තියෙන්නේ ඇනිකට් එක. මේක ඉස්සෙල්ලා නම් පොඩ්ඩක් අභාවයට ගිහින් දැන් මේ හදලා. මේ තියෙන ඇනිකට් එක. ලස්සනට හදලා තියෙන්නේ. මෙන්න මේවට තමයි වැඩ කියන්නේ. ඇනිකට් එක. අර ඈත පේන තියෙන්නේ අර ඉස්සෙල්ලා තිබිච්ච ඇනිකට් එක. හදලා තිබුණා. දිගට කොන්ක්‍රීට් දාලා. මෙතන නානවා මම ගාමනේ බඳින කලින් එහෙම ආපු දවස්වල මෙතන නානවා. ඉතින් පේනවනේ වතුර. ඒ කිඹුලෙක් ඉන්නවා කියලා කියනවා මම නම් දැකලා නැහැ කිඹුලා. කිඹුලෝ ඉතින් අර නයි අරිනවා වගේ තමයි. ගියන් යාල්නේ මගේ වාහනේත් අරගෙන. මේ කොට කාලයකට පස්සේ ඉතින් ආවි. ඒකට මේ පොඩ්ඩක් ඇවිදලා බලන්න ඕනේ. කුඹුරට විතරම යන්න බැරිනේ. කුඹුර මොනවා කරලාද දන්නේ නැහැ. ඒ තියෙන පොල් ගස් ටිකත් එක තියෙන්නේ. ඒක තමයි පේනොන්ලයි ගෙදර. මේ යාළුවනේ වාහනේ නම් අරගත්ත අතර ඒ ජීප් එක යන්න තියෙන්නේ. පොඩි සින්දුවකුත් දාගෙන යමු ඉතින්. යාළුවනේ ඉස්සරහ පේනවද නැහැ දිනෝ මේ පොඩි හේතන්ටක් තියෙනවනේ. ආන්නේ වගේ. ඔය ඉස්සරහ දින හේතන්ට වගේ තමයි අතෙන්ට තිබ්බේ. හරි ඉන්නේ. වෙරි. නෝයි. ini ni berapa bar? Ada ni dia tamai kandur bar yang ada ini. Yang ini mahadurak ni ada ni, podi durai ini. Tal gas dia mah. Ini, kamu tamai. Ada ni dalam ada bed, beda ni ada beg dia nak apa lagi? Ini. මෙතනින් තමයි යාළුවනේ මේ පහළට හරවන්න තියෙන්නේ. ඉතින් මේක දාලා බලමු. ගැටන වැඩි ටික. එතනින් නම් මේක ගත්තා. බලමු ඊට ටිකක් මේක යන්න. වදින්න යන්න තියෙන්නේ. එතන යාළුවනේ මේ පාරවල් කවදාවත් හැදෙන්නේම නෙවෙයි. මේ දෙමාපියෝ ගෙනියන්න නැතුවට යන්න කැමති නැහැ. යාළුවනේ සෙට් එක කොට අඩු කරගමු. නැත්නම් දාමන්නේ ගෑවුණත් ඇහෙන්නේ නැහනේ. හිතාගන්න බෑ යාළුවනේ කොහෙන්ද දාන්නේ කියලා. ඉතින් ආව යාළුවනේ අද දැන් තියෙන්නේ මෙතනින් යන්නේ. එතනින් යන්න යාළුවනේ කැලේ අයිනෙම තමයි දාන්න වෙන්නේ.
මේ පැත්තෙම. එහෙම අඩු දිනවනේ යාළුවනේ ඒක යන්න බෑ. ඔන්න උසන්නයි කියලා. එහෙනම් ගත්තා යාළුවනේ. තේරෙනව නේද? හොදන් ගිහිල්ලා. හරි යාළුවනේ හරි ගත්තා. හරි ගත්තා. දැන් තමයි ඒක ලීඩින් එකක් ඉන්නේ. ඔන්නෝමයි අපිට මට යන්න වෙලා තියෙන්නේ මාමලා ගෙදර. අපේ නෝනගේ ගෙදරට යන්නලා තියෙන්නේ මේ විදිහට. මේ පැත්තෙත් මේ පැත්තේ අයිනින් අල්ල ගන්න ඕනේ නැත්තම් මේ යට වදිනවනේ. කාර් එකක් අරගෙන වාහනයක් අරගෙන මේ එනවා කියන්නේ අර බලන් ගියා කෝටි ගියා වගේ තමයි ඉතින්. දැන් මෙච්චර ගිනි අවුල් ඉන්නේ ඒක අර බලන් ඉන්න බැරි කවට නෑ. දැන් මම මේ පැත්තෙන් ආවේ. හරි. එනවා නේද? සබ්බා. ඉතින් මව්වක් තියෙන්නේ මෙහාට. මේ වීඩියෝ වගේ නෙවෙයි. අවුව නම් ඉනි ගන්න අවුව. හරිද? මම බලන්නකෝ. වීඩියෝ එක සාමාන්‍යයෙන් දිග වැඩි වෙවි. මම ඒක පොඩ්ඩක් මෙසේජ් කරලා දාන්නම්. බලන්නකෝ මම ඔන්ලයින් එකට යන දින පාර කොහොමද කියලා. අපේ ගෙවල් වලට මේ ගාලනේ පාරවල් තියෙන්නේ. ආයි ඉතින් කාබට් එක ගෙදරටම ගිහින් නැති වුණාට පිරිසිදුවම මේවා ලිඩෙක් අතර යන්න බෑනේ යාළුවනේ. මේ බලන්නකෝ. ලස්සනයි හොඳේ. තුරු ලතා මෙතින් යන්න තියෙන්නේ. ලස්සනයි. ඇත්ත කතාව ලස්සනයි. මඩ වලින් ගිහිල්ලා කාර් වල මඩ ගාගෙන යන්න තියෙන්නේ. ඒ වුණාට